වර්ගීකරණ ඉතිහාසය බැලුවහම ඉතිහාසයේ මුලින්ම වර්ගීකරණයන් ඉදිරිපත් කරන්නේ 18 වෙනි සතවර්ෂයේ වගේ කාල සීමාවට පෙර. ඒ කාලේ ඉදිරිපත් කළේ ජීවීන්ගේ බාහිර ලක්ෂණ පදනම් කරගත්තු වර්ගීකරණයක්. ඒක ඒ සඳහා මූලිකව කටයුතු කළේ ග්‍රීක මහා දාර්ශනිකයෙකු හැටියට නම් කරන ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල් ජීවීන්ගේ බාහිර ලක්ෂණ පදනම් කරගෙන එයාලව වර්ග කළා. ශාක, සතුන් එයා හඳුනගන්න උත්සාහ කළා, වර්ග කරා කණ්ඩායම් දෙකකට. ඉතින් එයා සතුන් වර්ග කරනවා ඇනයිමා සහ එනයිමා කියලා අතුරුදර සෛල තිබීම හෝ නොතිබීම වගේ ලක්ෂණ පදනම් කරගෙන. එයාගේ ගෝලයෙක් තමයි තියෝප්‍රේස්ටස්. තියෝප්‍රේස්ටස් ශාක වර්ගීකරණයට මූලික වුණා. එයා කිව්වා මේ විශාලත්වයේ අණුව ශාක පැලෑටි, පඳුරු, වෘක්ෂ විදිහට වර්ග කරන්න පුළුවන්. ඒවයේ ජීවන චක්‍රය ගත කරන ආකාරය අනුව ඒකවාර්ෂික ශාක, ද්විවාර්ෂික ශාක, බහුවාර්ෂික ශාක විදිහට වර්ග කරන්න පුළුවන් කියනවා. ඉතින් කොහොම වුණත් මේ වර්ගීකරණය බාහිර ලක්ෂණ පදනම් කරගෙනනේ ඇති වුණේ. ඒකෙන් වංශ ප්‍රවේණික බන්දුතා අඳුනගන්න බැරි වුණා. පරිණාමික බන්දුතා තහවුරු වුණේ නැහැ. මෙන්න මේ වගේ දේවල් නිසා මේ කෘතිම වර්ගීකරණය අසාර්ථක වර්ගීකරණයක් කියලා තීරණය කරන්න වුණා. ඒක නිසා විද්‍යාඥයෝ ස්වභාවික වර්ගීකරණයන් ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තා. ස්වභාවික වර්ගීකරණයක් මුලින්ම ඉදිරිපත් කරන්නේ ලිනේයස්. කාල් වොන් ලිනේයස්. එයා වර්ගීකරණය හැටියට ඉදිරිපත් කරනවා රාජධානි දෙකක්. two kingdom classification. රාජධානි දෙකේ වර්ගීකරණය. ඒ රාජධානි දෙක හැටියට එයා හඳුන්වන්නේ ප්ලාන්ටේ රාජධානිය සහ ඇනිමාලියා රාජධානිය. ශාක සහ සතුන් විදිහට වර්ග කරා රාජධානි දෙකක් යටතට. එයා කිව්වා මේ ශාක කියලා කියන්නේ සෛල බිත්ති සහිත, ඒ වගේම ස්වයංපෝෂී, සංචරණය කරන්න බැරි, විහිදුණු දේහ දරන අය. ඒගොල්ලෝ ශාක හැටියට හැඳින්වුවා. ප්ලාන්ටේ රාජධානියට දැම්මා. ඇනිමාලියා රාජධානිය යටතට දාන්නේ සෛල බිත්තියක් නැති, විෂම පෝෂී, සංචරණය කරන, ඒ වගේම හැකිලුණු දේහ, කම්පැක්ට් බොඩීස්, හැකිලුණු දේහ දරන අය. ඒගොල්ලෝ තමයි සත්ව රාජධානිය, ඇනිමාලියා රාජධානිය යටතට ඇතුළත් කරන්නේ. ඉතින් තවදුරටත් මෙයා ශාක වර්ගීකරණය කරනවා. ඒවැ පුෂ්පවල අඩංගු රේණු ගණන, කීල ගණන, කලංක ගණන වගේ ලක්ෂණ පදනම් කරගෙන ශාක වර්ගීකරණය කළා. ඉතින් මේ ලිනේයස් ස්වීඩන් ජාතික විද්‍යාඥයෙක්. එයා තමයි වර්ගීකරණය මුලින්ම ඉදිරිපත් කරන්නේ. එයා තමයි වර්ගීකරණයේ පියා කියලා හඳුන්වන්නේ. father of taxonomy, වර්ගීකරණයේ පියා. එතකොට ස්වභාවික වර්ගීකරණයේ මුලින්ම ඉදිරිපත් කරන්නේ ලිනේයස්. එතකොට මේ ලිනේයස් පසුකාලීනව ශාක 6000ක් විතර වර්ගීකරණයට ලක් කරනවා. ගෝත්‍ර සහ වර්ග පදනම් කරගෙන ටැක්සෝන ධූරාවලියට ඇතුළත් කරනවා. එතකොට මෙයා මීට අමතරව කාල් වොන් ලිනේයස් තමයි නාමකරණය, ද්විපද නාමකරණය ඉදිරිපත් කරන්නේ. හරිද? ද්විපද නාමකරණය ඉදිරිපත් කරන්නේ. හරි. දැන් ඔය රාජධානි දෙකේ වර්ගීකරණය යටතේ ජීවීන් වර්ගීකරණය කරගෙන යනකොට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. මොනවද? දැන් ඔය රාජධානි දෙකටම ඇතුළත් කරන්න බැරි අය බිහි වෙනවනේ. දැන් දිලීර විෂම පෝෂී. එතකොට එයා සත්ව ලක්ෂණ පෙන්වන්නේ, ඇනිමාලියා ලක්ෂණ. හැබැයි සංචරණය කරන්න බෑ. එහෙනම් ඒක ප්ලාන්ටේ ලක්ෂණයක්. සෛල බිත්ති තියෙනවා. ඒක ප්ලාන්ටේ ලක්ෂණයක්. ඉතින් මේ විදිහට බැලුවාම දිලීර නියමිත ස්ථානයකට දාන්න බෑ ওই වර්ගීකරණය. ඇල්ගාව් ප්‍රභා සංශ්ලේෂකයි. හැබැයි සංචරණය කරනවා. සෛල බිත්ති තියෙනවා. නියමිත ස්ථානයකට දාන්න බෑ. එහෙනම් මේ විදිහට ඇල්ගාව්, දිලීර, ප්‍රොටිස්ටාව හඳුනා ගැනීමත් එක්කම දැන් ඔන්න රාජධානි දෙකේ වර්ගීකරණය අසාර්ථක වෙනවා. ඉතින් රාජධානි දෙක වෙනුවට රාජධානි 4ක වර්ගීකරණයක් ඉදිරිපත් වෙනවා. එතනදී රාජධානි 4ක් හැටියට යෝජනා කරනවා. ප්‍රාග්ඥස්ටිකෙන් ඇතුළත් රාජධානිය මොනෙරා රාජධානිය, ඊළඟට ප්‍රොටිස්ටා රාජධානිය, ඊළඟට ඇනිමාලියා සහ ප්ලාන්ටේ රාජධානි 4යි. දැන් ওই රාජධානි 4 වර්ගීකරණයේදී ප්‍රශ්නයක් මතුවෙනවා. ප්‍රොටිස්ටා රාජධානියට ඇතුළත් වෙලා ඉන්නවා කවුද? දිලීරත් ඇතුළත් වෙලා ඉන්නවා. ඉතින්
ඔය කාලෙදී රොබර්ට් එච් විටේකර් 1969 එයා කිව්වා මේ දිලීර ප්‍රතිෂ්ඨා රාජධානියට දාන්න බෑ. ඒක වෙනම වර්ගීකරණ රාජධානියක් යටතට දාන්න ඕනේ. පංගායි එහෙම නැත්නම් මයිකෝටා රාජධානිය යටතට දාලා වර්ගීකරණය කරමු කියලා එයා කිව්වා දිලීර වර්ගීකරණය වෙනම රාජධානියකට ඇතුළත් කරමු කියලා. එහෙම කියලා එයා රාජධානි පහක් ඉදිරිපත් කරනවා මොනෙරා, ප්‍රොටිස්ටා, ෆංගායි, ඇනිමාලියා, ප්ලාන්ටේ. රාජධානි පහයි. දැන් ඔය රාජධානි පහට ජීවීන් ඇතුළත් කරනකොට රොබර්ට් එච් විටේකර් කරුණු තුනක් ගැන අවධානය යොමු කරා. එකක් තමයි සෛලවල සංවිධානය. එයාලා ප්‍රාග්න්‍යෂ්ටිකද සුනෂ්ටිකද කියන කාරණාව. ඊළඟ කාරණාව ඒගොල්ලන්ගේ භෝජන ක්‍රමය. ස්වයං පෝෂීද කියලා බැලුවා, විෂම පෝෂීද කියලා බැලුවා. විෂම පෝෂී නම් අවශෝෂක විෂම පෝෂීන්ද අධිග්‍රාහක විෂම පෝෂීන්ද කියලා බැලුවා. ඒ කියන්නේ පෝෂණ විලාසය. තුන්වෙනි කාරණාව එයා සලකා බැලුවා ඒකසෛලික හෝ බහුසෛලික බව. ඒ කියන්නේ සත්‍යපටක සංවිධාන තියෙනවද නැද්ද කියන කාරණාව. දැන් ওই විදිහට සලකලා බලලා එයා මොනෙරා රාජධානිය යටතට දැම්මා සියලුම ප්‍රාග්න්‍යෂ්ටිකයින්. ඒ කියන්නේ මොනෙරා රාජධානියට එන්නේ බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා. දැන් මේ මොනෙරා රාජධානියට පස්සේ ජීවීන් දෙවෙනි රාජධානිය හැටියට ප්‍රොටිස්ටා යටතට දැම්මනේ. එතකොට ප්‍රොටිස්ටා රාජධානියට දාන්නේ සුනෂ්ටික පෝෂණය සම්බන්ධයෙන් ස්වයංපෝෂී හෝ විෂමපෝෂී. ඊළඟට ඒකසෛලික හෝ බහුසෛලික හැබැයි සත්‍යපටක සංවිධාන නොදරන අය. ඒගොල්ලෝ තමයි ප්‍රොටිස්ටා රාජධානියට දැම්මේ. එතකොට කවුද එන්නේ එතනට? ප්‍රොටෝසෝවා ගන්න එනවා, ඇල්ගාවන් එනවා. ඊළඟට එයා කිව්වා මේ දිලීර ඒගොල්ලෝ ෆංගායි නැත්නම් මයිකෝටා රාජධානියට දාමු කියලා. එතකොට එතනදී සලකා බැලුවේ මොනවද? සුනෂ්ටික සෛල සංවිධානය. ඊළඟට ඒගොල්ලන්ගේ පෝෂණය. ඒගොල්ලෝ විෂම පෝෂී. ඒගොල්ලෝ විෂම පෝෂී. එතකොට එයාලා අධිග්‍රාහක අවශෝෂක විෂම පෝෂීන්. අධිග්‍රාහක නෙමෙයි අවශෝෂක විෂම පෝෂීන්. ඊළඟට එයාලගේ දේහ සංකීර්ණත්වය ගත්තොත් ඒකසෛලික අයත් ඉන්නවා, බහුසෛලික අයත් ඉන්නවා. හැබැයි සත්‍යපටක සංවිධාන දරන්නේ නැහැ. ඔන්න එතනට එනවා සියලුම දිලීර. ඒකසෛලික හෝ බහුසෛලික සියලුම දිලීර. දැන් ඊළඟට එන්නේ ඇනිමාලියා. ඇනිමාලියා යටතට එනවා සුනෂ්ටික සෛල සංවිධානය දරන. ඒකසෛලිකයෝ නෑ ඇනිමාලියාවට. සියලුම දෙනා බහුසෛලිකයි. සත්‍යපටක සංවිධාන දරන අය. එතකොට එතනට එන්නේ නිඩාරියා, ඊළඟට රැටිහෙල්මින්තේස්, නෙමටෝඩා, ඇනලිඩා, මොලස්කා, ආත්‍රපෝඩා, එකයිනොඩමේටා, කෝඩේටා කියන වංශවලට අයිති ජීවීන්. ඊළඟට ප්ලාන්ටේ රාජධානියට ඇතුළත් කරා. ප්ලාන්ටේ රාජධානියට ඇතුළත් කරන්නේ සුනෂ්ටිකයෝ. ඒකෙත් ඒකසෛලිකයෝ කවුරුත් හම්බ වෙන්නේ නැහැ. බහුසෛලික අය විතරයි හම්බ වෙන්නේ. සත්‍යපටක සංවිධාන දරන අය. ඒගොල්ලන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ගත්තොත් ඒගොල්ලෝ ස්වයංපෝෂී, ප්‍රභා සංශ්ලේෂක ස්වයංපෝෂී අය. එතකොට ප්ලාන්ටේ රාජධානියට එන්නේ කවුද? බ්‍රයෝෆයිටා, හෙරෝෆයිටා, ලයිකෝෆයිටා, සයිකඩෝෆයිටා, ඇන්තෝෆයිටා. අන්න යාලා තමයි ප්ලාන්ටේ රාජධානියට එන්නේ. දැන් ඔන්න ওই විදිහට රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කළා. සෑහෙන කාලයක් ඒ පිළිබඳව සලකා බලමින් ඒ යටතේ ජීවීන් අධ්‍යයනය කළා. නමුත් පසු කාලීනව ওই මොනෙරා රාජධානිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙනවා. එතකොට කාල් වූස් ওই පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනවා. 1977 කාල් වූස් එයාගේ වර්ගීකරණය ඉදිරිපත් කරනවා. එයා කියනවා මේ මොනෙරා රාජධානිය තුල ඉන්න ප්‍රාග්න්‍යෂ්ටිකයෝ විෂමතාවයන් පෙන්눔 කරනවා කියලා. ඒ නිසා එයා කිව්වා මේ අය නැවත කොටස් දෙකකට බෙදන්න ඕනේ. ආකි බැක්ටීරියා සහ බැක්ටීරියා හැටියට කියලා. ඉතින් එහෙම කියලා එයා මොනෙරා රාජධානිය කින්ඩම් මොනෙරා කියන එක කින්ඩම් බැක්ටීරියා සහ කින්ඩම් ආකි බැක්ටීරියා කියලා කණ්ඩායම් රාජධානි දෙකකට වෙන් කළා. එතකොට එයා සමස්ත වර්ගීකරණය ඩොමෙයින් 3කට ඇතුළත් කරන්න කියලා කිව්වා. අධිරාජධානි 3කට ඇතුළත් කරන්න කියලා කිව්වා. පළවෙනි එක තමයි බැක්ටීරියා අධිරාජධානිය, දෙවෙනි එක ආකියා අධිරාජධානිය, තුන්වෙනි එක ඒ කියන්නේ බැක්ටීරියා අධිරාජධානියට එන්නේ බැක්ටීරියා
යන සත්‍ය බැක්ටීරියාවන් ඒ යටතට ඇතුළත් වෙනවා. ඊළඟට ආකියා අධිරාජධානියට එන්නේ ඊටාම කටුක පරිසරවල, ශුෂ්ක පරිසරවල ජීවත් වෙන්න පුළුවන් අණුවර්තන දරන ප්‍රාග්න්‍යෂ්ටික කණ්ඩායමක් ආකි බැක්ටීරියා කියලා හඳුනගත්තා. ඒ ආකි බැක්ටීරියා යටතට ඇතුළත් වෙන අය තමයි ආකියා අධිරාජධානියට ඇතුළත් කළේ. එතකොට සියලුම සුනැෂ්ටික ආකාර වංශ ටික යූකැරියා, ප්ලාන්ටේ, ඇනිමාලියා, මොනෙරා, ප්‍රොටිස්ටා ඒ ටික සේරම යූකැරියා අධිරාජධානියට ඇතුළත් කළා. ඉතින් ඔහොම අධිරාජධානි 3යි, රාජධානි 6යි. මොනවද? බැක්ටීරියා, ආකි බැක්ටීරියා, ප්‍රොටිස්ටා, මයිකෝටා, ප්ලාන්ටේ, ඇනිමාලියා. රාජධානි 6යි. ඔන්න ওই විදිහට 6 kingdom classification රාජධානි 6 වර්ගීකරණය ඉදිරිපත් කරනවා කාල් වූස්. එතකොට මේ කාල් වූස්ගේ වර්ගීකරණය තමයි අදටත් අපි සාකච්ඡා කරන්නේ. අපි දැනට ජීවීන් වර්ගීකරණයේදී භාවිතා කරන්නේ 1977 කාල් වූස් ඉදිරිපත් කරපු රාජධානි 6 වර්ගීකරණය නැත්නම් අධිරාජධානි 3ක් පදනම් කරගත් වර්ගීකරණය. ඒ යටතේ තමයි අපි ජීවීන් වර්ගීකරණය මෙතනින් එහාට සාකච්ඡා කරගෙන යන්නේ.